සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ VR True YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න ඔයාලට දිග කාලයකට පස්සේ NS200 BS67 බයික් එකේ review එකකින් පස්සේ ඔයාලට Hero ලගේ බයික් එකක් අරන් ගෙනලා තිනවා review එකට. ඉතින් මේ බයිසිකල් ගැන කතා කරද්දී Hero ලගේ ළඟදිම launch කරා බයික් කිහිපයක්. scooters එක්කම scooter පොඩ්ඩක් පැත්තකින් තිබ්බට පස්සේ bikes වලට Hero ලගේ Extreme 125 R කියන මේ බයික් එක 125 segment එකේ බයික් එකක් මේක. ඊට පස්සේ මෙයාලගේ හංක් එකක් රිලීස් කරා. ඒක ඇත්තටම මේකත් එක්ස්ට්‍රීම් 160R කියන බයික් කාණ්ඩේ තමයි ලංකාව ඇතුළට හංක් එකක් විදිහට එලි දැක්ුණේ. මොකද ලංකාවේ හංක් කියන බයිසිකල් නාමය ගොඩක් පිළිගත් නාමයක්. සෑහෙන කට්ටිය පාවිච්චි කරනවා දැනුත් එහෙමයි. ඉතින් ඒ නම තමයි එතන ඉන්ට්‍රොඩියුස් කරලා ඒ නමෙන් තමයි එක්ස්ට්‍රීම් 160R එක ලංකාවට ආවේ. ඉතින් මේගොල්ලන්ගේ තව බයික් එකක් තියෙනවා 250R කියන බයිසිකලේ. ඒක නම් සුප්‍රීම බයික් එකක්. ඒක ලංකාවේට තාම ආවේ නැහැ. ඒක ඉස්සරහට ලංකාවට අනිවාර්යෙන් ගෙන්නනවා කියලා ඔන්න හීරෝලා කියලා තියෙනවා. ඉතින් මේ බයිසිකලෙත් සුප්‍රීම බයිසිකලයක්. ඉතින් මේක ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ 125 segment එකේ අනිත් බයික් වලට සාපේක්ෂව වැඩි ඔප්ෂන් ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඇත්තටම කතාවෙන් කිව්වොත් එහෙම අපිට 125 බයික් එකකට ඇයි මෙච්චර ඔප්ෂන්ස් ඇයි ABS දීලා තියෙන්නේ. හැබැයි එහෙම කියන්න පුළුවන් සමහරක් අයට මේ බයිසිකල දැක්කට පස්සේ. හැබැයි මේ බයිසිකලේ ගැන කතා කරද්දී මේ ගන්න පුළුවන් වෙළඳ පොලේ මේ ගානට ඇත්තටම ලොකු සාධාරණයක් කරව බයිසිකලයක්. මොකද මේකේ පෙනුමේ ඉඳන් බැලුවොත් එහෙම මාරම ඩීසන්ට් ලුක් එකක් එක්කම ස්පෝටි පෙනුමක් මේ බයිසිකලයට ආభాසයක් අරගෙන ඔන්න නිර්මාණය කරලා තියෙන බයිසිකලයක්. ඉතින් ඒ වගේම තවත් සෑහෙන ඔප්ෂන් ඔගේකින් තමයි මේ බයිසිකලේ මේ තැනට අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ බයිසිකලේ රිවිව් එකට ලබා දුන්න ගිම්මහන් මල්ලිත් ඒ වගේම මේ රිවිව් එකට මේ පෝස්ට් එකක් දැම්මේ මෙයා හීරෝලාගේ ගෲප් එකේමයි Facebook ගෲප් එකේම ගොඩක් කට්ටිය කතා කරලා තිබ්බා මම එන්නම් කියලා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් මෙයාත් ගොඩක් දුර එක්කෙනෙක් කැලණිය පැත්තේ ඉඳන් මේ හෝමකමට මේ රිවිව් එකට අරන් ආපු ගිම්මහන් මල්ලිට බොහොම ස්තුතියි. වීඩියෝ එකේ අවසානයේදී මම එයාව අනිවාර්යෙන් ඔයාලට අඳුන්වලා දෙනවා. ඒත් එක්කම මේ බයිසිකලේට රිවිව් එක ලබා දෙන්න කතා කරපු හැමෝටම බොහොම ස්තුතියි. ඉතින් අද මේ වීඩියෝ එක මෙතනින් පටන් අරගෙන මේ බයිසිකලේ හැම විස්තරයක්ම කතා කරගෙන ඉස්සරහා සිට පිටුපස්සටම අපි යමු. ඉතින් බයිසිකලේ ඉස්සරහා පැත්තට ගියාට පස්සේ මල්ලිය මට ක්ලෝස් අප් එකක් අරන් දෙන්න. ඉස්සරහා පෙනුමට ගියාට පස්සේ ඔන්න ඔයාලට පේනවා මේ බයිසිකලේ පෙනුම. මේ බයිසිකලේ ඇත්තටම පෙනුම ඔයාලට බලාගද්දී ඔන්න බලා ගන්න බයිසිකලේ ඉස්සරහා පෙනුම. මේ නම් ප්ලේට් මේකට නම් ඇවිල්ලා තියෙන්නේ. දැන් ළඟදි ගත්ත කටින් නම් ප්ලේට් ඇවිල්ලා නැහැ. මේක BJY. මෙයාට දවස් 18 න්ද 20 න්ද කොහෙද මේ නම් ප්ලේට් ආවා කියලා කිව්වා. නම් ප්ලේට් නම්බර්ස් එක නම්බර් එක ආවා කියලා කිව්වා. ඉතින් දැන් යන්නේ නම් BK නම්බර් අලුත්ම අප්ඩේට් දැන් BKC නම්බරේ මං හිතන්නේ යන්නේ. BKD ආවද කියලා කොහොමද දන්නේ හරියටම. අද මේ දෙවෙනිදා වෙද්දි. ඉතින් මේ බයිසිකලේ ඉස්සරහා පෙනුම ගැන කතා කරද්දී බොහොම මාරම ස්පෝටි ලුක් එකක් එක්ක තමයි මේ බයිසිකලේ එලා තිනවා. ඉතින් මේ බයිසිකලේ මූණ ගැන කතා කරද්දී ඔයාලට මතක ඇති කවසාකිලාගේ Z900 බයික් එක වගේම තවත් බයික් කිහිපයක මේ වගේම මූණක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වගේම කිව්වට ඒකේ සයිසස් වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම ඒ වගේ පෙනුමකට තමයි ගිහින් තියෙන්නේ. ඒ වුණාට ඒ පෙනුම ඇත්තටම 125 බයික් එකකට ආවට පස්සේ දැන් මේ බයික් එකට එහෙම මාරම පෙනුමක් බලා ගන්න පුළුවන් ඩීසන්ට් විදියට. ඉතින් මූණ ගැන කතා කරද්දී මල්ලි මට ක්ලෝස් අප් එකක් කරන් දෙන්න ළඟට අවිලා මේ මූණේ මේ ඉතින් ඔයාලට මූණ ගැන බලද්දී මේකේ තියෙන ප්‍රොජෙක්ටර් ලයිට් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඩිම් එක විදිහට මෙතන මේ හෙඩ් පාස් එක එපුවාම හෙඩ් එකත් එක පත්තු වෙනවා. සාමාන්‍යයෙන් නෝමල් නේ එක. මෙන්න මේ ඇඟිල්ලෙන් මම පෙන් ලයිට් දෙක පේනව නේද? මේක ඩුවෙල් ලෙන්ස් විදිහට ආපු ප්‍රොජෙක්ටර් බල්බ් දෙකක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ලයිට් දෙකක් තව තියෙනවා. මේ ලයිට් දෙක ඇවිල්ලා ක්‍රිස්ටල් ලයිට් දෙක. LED normal ලයිට් දෙයක්. සාමාන්‍යයෙන් මේකේ අර උඩ ලයිට් දෙක normal LED ක්‍රිස්ටල් ලයිට් දෙයක් තමයි බලා ගන්න හම්බෙන්නේ. හරියට නිකන් මේ FZ version 3 එකේ එන ලයිට් සෙට් එක වගේ තමයි උඩ ලයිට් දෙක normal LED ලයිට් එකකින් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒත් එක්කම මේකේ පාකින් ලයිට් දෙක බලා ගන්න හම්බ වෙනවා. පාකින් normal ලයිට් දෙක. ඩේ ටයිම් රනින් ලයිට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් මේ ලයිට් දෙක. මේ තමයි මේ බයික් එකේ පාකින් ලයිට් දෙක. උඩින් තමයි එන්නේ. වයිසර් එකක් විදිහට බයිසිකලේ පොඩියට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍ය මේකේ කට්ටි ඉස්සරහට ගහයි. ලොකු වයිසර් එකක් ගහයි මේකට. ඉතින් ඒත් එක්කම ඉස්සරහා බැලුවොත් එහෙම ඔයාලට මේ පැත්තට හරවලා පෙන්නන්නම් බයික් එක. ඉස්සරහා ගැන කතා කරද්දී සුවිශේෂීම දේ තමයි මේ බයිසිකලේ
ABS. ABS කියන්නේ ABS ගැන ඕන තරම් මම ඔයාලට කියලා දීලා තියෙනවා ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් එක ගැන. NS200 එකේ NS වල FZ වල KTM වල ඔය හැම එකේම ABS එක ගැන මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් මෙතනදිත් ABS බ්‍රේකින් සිස්ටම් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔයාලට පේනවා මේ ඉස්සරහා ඩිස් එක. මේ ඩිස් එකේ සයිස් එක ගැන කතා කරොත් මිලිමීටර් 276. හරිද? 276 සයිස් එකේ ඩිස් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. අර පිටිපස්සේ තියෙන FZ එකේ ඩිස් එක 280. ඉතින් ඒ පොඩි වෙනස්කම් ටිකක් තමයි බයි සාමාන්‍ය බයික් FZ එකත් එක්ක බලද්දී හම්බෙන්නේ. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න හම්බ වෙනවා ABS ring එක. ඒ වගේම මේක 2 piston caliper braking system එකක් තමයි මේන්ලි බලා ගන්න හම්බෙන්නේ. 2 piston සාමාන්‍යයෙන් අනිත් බයික් වල වගේම 2 piston braking caliper එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒවත් එක්කම ABS ඔයාලට බලා ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම ඉස්සරහා ටයර් එක ගැන කතා කරොත් එහෙනම් මේකේ 90යි 17 ටයර් සයිස් එක තමයි ඉස්සරහට ලබා දීලා තියෙන්නේ. ගොඩක් වෙලාට මේකට කට්ටිය ඉස්සරහට 187 ටයර් සයිස් එක දායි ඉස්සරහට. ඒත් එක්කම ඔයාලට බලා ගන්න හම්බ වෙනවා මේකේ ෆෝකස් දෙක සාමාන්‍යයෙන් සාපේක්ෂව අනිත් බයික් වලට සාපේක්ෂව ෆෝකස් දෙක සාමාන්‍ය ගානම තමයි ලොකු වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම ABS එක ගැන පොඩි හැඳින්වීමක් මේ වීඩියෝ එකෙත් කරන්න. මොකද ABS කිව්වට පස්සේ ගොඩක් අය මේ බයිසිකලේ ගන්න මේ වීඩියෝ එක බලනවා නම් ABS එක ගැන විශේෂ දැනුමක් නැති වෙන්න පුළුවන්. ABS ගැන කතා කරද්දී ABS කියන්නේ ඇන්ටි ලොකින් බ්‍රේකින් සිස්ටම්. ඇන්ටි ලොකින් බ්‍රේකින් සිස්ටම් කියලා කියන්නේ ඔයා බ්‍රේක් එක දැන් ඔයා යනවා නම් දැන් මේ තනකොළ PS එක කියලා හිතමුකෝ. මම කලින් ඕන තරම් මේ ගැන කියලා දීලා තියෙනවා. මේ තනකොළ PS එක උනත් ඔයා එකපාර ඇවිල්ලා බ්‍රේක් එකක් ගැහුවොත් එහෙම සාමාන්‍යයෙන් ABS නැති බයිසිකලයකින් මෙහෙම ගැහුව ගමන් පේනවද? මෙහෙම ගැහුව ගමන් ඔයාව ලෙස්සලා යන්න පුළුවන් බයිසිකලෙත් එක්කම. දැන් මෙතනදී වෙන්නේ මේ එකපාර ඔයා හෙමින් ගැහුවත් කොහොම ගැහුවත් එකපාරම බ්‍රේක් ඇප්ලයි කරොත් එහෙම මෙතනින් මේ සෙන්සර් එකත් එක්ක හරහා මෝටර එකත් එක්ක හරහා මේක කඩ දේ තමයි දෙන්නේ ලෙස්සන තැන්වලදී පමණක්. ලෙස්සුවේ නැත්තම් කඩලා දෙන්නේ නැහැ. ලෙස්සුවොත් තරක් අනිවාර්යෙන් බ්‍රේක් එක කඩලා තමයි ආපහු සැරේ බ්‍රේක් එක අල්ලගන්නේ. ඒ කියන්නේ ඔයා බ්‍රේක් එක අල්ලන් හිටියට ඇතුලෙන් කඩ තමයි ඒක දෙන්නේ. ඒක සිස්ටම් එකක් කරහා සෙන්සර් එකක් කරහා වෙන දෙයක්. ඉතින් ඒ වගේම ඒක වැලි ගොඩකදී ආපහු ලිස්සන තැනකදී තෙමෙන පාරකදී වැස්ස තියෙන පාරක ඒ වගේ හැම තැනකදීම ලිස්සන හැම අවස්ථාවකදීම ඒ දේ වැඩ කරනවා. ඉතින් බයිසිකලේ පොඩ්ඩ ඉස්සරහට ගියාට පස්සේ බයිසිකලෙට මම නගලා පෙන්නන්නම්. නැග්ගට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ බයිසිකලේ. බලා ගන්න මගේ පොසිෂන් එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. පේනවද? දැන් මේකට නැග්ගට පස්සේ සාමාන්‍යයෙන් මම N160 එක රිවිව් එක කරලා තියෙනවා. NS200 එක රිවිව් එක කරලා තියෙනවා. දැන් මේක 125 බයික් එකනේ. මේකට නැග්ගට පස්සේ ඇත්තටම මේකේ හැන්ඩල් එක ගැන කතා කරොත් එහෙම මේකට හැන්ඩල් කවුරුත් සමහරකට මාරු කරන එකක් නැති වෙයි. මේකේ හැන්ඩල් එක ඇත්තටම සෑහෙන පළල්. සාමාන්‍ය මේ version 3 එකේ හැන්ඩල් එක වගේ. සාපේක්ෂව version 3 එකේ හැන්ඩල් එකට වඩා ඒකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒක නැග්ගට පස්සේ අත් දෙකට හොඳට පහසුයි. ඒ කියන්නේ ගොඩක් මේ widely මේ හැන්ඩල් එක අපිට පදිද්දී තේරෙනවා කියන්නේ සෑහෙන ප්‍රමාණයක් ලොකුයි ඇත්තට මේක හැන්ඩල් එක. ඒක සෑහෙන රයිඩර්ට පහසුවක් ගෙන දෙයි. ඉතින් බයිසිකලෙන් බැහැලා පැත්තට ආවට පස්සේ ඔන්න බයිසිකලේ පැත්තේ තියෙන දේවල් ගැන කතා කරන් යන්න තමයි මම හදන්නේ. ඉතින් ඔන්න බයිසිකලේ පැත්තට බැලුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බයිසිකලේ බලා ගන්න හම්බෙන්නේ. අපි උඩින් ඉඳන් කතා කරන්න පටන් ගමු. බයිසිකලේ පෙට්‍රල් ටැංකිය ගැන කතා කරොත් එහෙම මම මේ වීඩියෝ එකේ ෆෝන් එක අතට අරගෙන ක්ලෝස් අප් වීඩියෝ එකක් ඔයාලට අරන් දෙන්නම්. එතකොට මේ බයිසිකලේ ටැංකිය ගැන කතා කරද්දී මේකට ලීටර් 10ක් අල්ලනවා. ලීටර් 10 ටැංක් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඊට යටට ගියාට පස්සේ බලන්න පුළුවන් මේක ස්පෝටි ලුක් එකක් එන්න මෙයාලා එයා කවුලින් දෙයක් දාලා ගානට ඒක ඩිසයින් කරලා හදලා තියෙනවා. ඒක 125 කියලා රීබැච් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට. ඒත් එක්ක මේකේ වටිනාම දෙයක් තියෙනවා. මේකේ මොන දේන් ඇඩ් කරත් මේ ඇඩ් කරලා තියෙන එකම වාසිම සහගත දේ තමයි මට නම් හිතෙන විදිහට මේ ක්‍රෑෂ් බාර් එක. බයිසිකලේ වැටුනොත් පෙරළුනොත් ඒ හැම අවස්ථාවකදීම මේ ක්‍රෑෂ් බාර් එකකින් ඉඳලා බොහොම විදිහට පරිස්සම් වෙනවා. මේක තියෙන නිසා තමයි ගොඩක් වෙලාවට මේ කවුලින් එහෙම ඩැමේජ් වෙන්නේ නැත්තේ, ටී කොලම් මැද වෙන්නේ නැත්තේ. මේ ක්‍රෑෂ් බාර් එක නිසා තමයි ඒක ගොඩක්ම උපයෝගී වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලට තමයි. ඉතින් එතනින් එහාට යද්දි බයිසිකලේ මේ බයික් එක මේක EFI ටෙක්නොලොජි එකකින් බයික් එක. EFI කිව්වට FI ෆියුල් ඉන්ජෙක්ෂන් ටෙක්නොලොජි එකෙන් තමයි මේ බයිසිකලේ මේ අවිලා තියෙන්නේ.
එතකොට මේ බයිසිකලේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකට කොච්චරක්ද කියලා ගොඩක් කට්ටිය අහයි මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ. මම එකට ඔයාලට කියන්නම් කොච්චරක් දැන් කරනවද කියලා. මේ බයිසිකලේ 125 බයික් කියන්නේ ඒත් එක්කම සිංගල් ස්පාර්ක් ප්ලග් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ බයිසිකලේ Fi ටෙක්නොලොජි එකත් එක්ක සාමාන්‍යයෙන් ඇවරේජ් ලීටරයකට 66ක් ඇවරේජ් කියන්නේ ඔයා පදිනනිදි දැන් මේ බයිසිකලේ සෙකන්ඩ් සර්විස් එක වගේ කරලා තියෙන්නේ. එතකොට ෆස්ට් සර්විස් එක වගේ දැන් කරලා තියෙන සාමාන්‍ය සම්පූර්ණ සර්විස් එකේම ඉවරලා කාලයක් ඇද්දි මේ බයිසිකල සාමාන්‍යයෙන් ලීටරයකට 70 75 අතර ප්‍රමාණයකට යන්න පුළුවන් මේ බයිසිකලේ කොහොමත්. අනිවාර්යෙන් 70 වඩා මේක කොහොමත් කරනවා. මේ ඇවරේජ් අපිට Google එකේ බලා ගන්න හම්බෙන්නේ 66ක් කියලා. ඒ වුණාට සාමාන්‍යයෙන් 70 වඩා මේක කරනවා. ඒත් එක්කම බයිසිකලේ එතනින් යද්දි ඔයාලට බලා ගන්න හම්බ වෙනවා එන්ජින් ගාඩ් එකක් දීලා තිනවා මේ බයිසිකලේට. එන්ජින් ගාඩ් එකක් දීලා තිනවා. එන්ජින් ගාඩ් එකක් තියෙන ඇත්තටම ගතියි. මොකද ඉස්සර උඩ ටික පුම්බලා තියද්දි යටට මොකුත් නැත්තම් හරි මේ නිකන් අර හිස්තැනක් වගේ පේනවනේ. ඒ නිසා ගානටම හරියන ස්මෝල් එන්ජින් ගාඩ් එකක් දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ තවත් වටින දෙයක් තියෙනවා. මේ කික් ස්ටාර්ට් එක තියෙනවා. ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එක්කම කික් ස්ටාර්ට් එකත් බලා ගන්න හම්බ වෙනවා. බැටරි බහැපු අවස්ථාවකදී බැටරි සවුත් වෙච්ච අවස්ථාවකදී හරි ඉස්සරහට ඔයාලට කික් එකෙන් උනත් පාවිච්චි කරලා ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔය TVS රයිඩර් එකේ එහෙම N125 බයික් වල එහෙම අලුතෙන් ආපු ඒවල කික් තිබුණ නැහැ. මේක කික් එක තාමත් තියෙනවා. ඒක ඇත්තටම අර පැත්තෙන් බැලුවොත් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ඒත් එක්කම බයිසිකලය පිටිපස්සට ඔහොම යද්දි ඔයාලට බලා ගන්න හම්බ වෙනවා මේකේ ස්විං ආර්ම් එක. විශේෂයෙන් කියන්න ඕනේ මේකේ තියෙන්නේ ඇත්තටම මොනෝෂොක් එකක්. ඉතින් මොනෝෂොක් එකත් එක්ක ලොකු පෙනුමක් ගන්න පුළුවන් බයිසිකලයට. හොඳ රයිඩින් එකක් ගන්න පුළුවන් සැප පහසු. ඉතින් ඒත් එක්කම ඔයාලට බලා ගන්න හම්බ වෙනවා මේකේ එක්සෝස් සිස්ටම් එක. සාමාන්‍යයෙන් සයිලන්සර් ගෙඩියත් එක්කම කෙලින්ම එළියට පිටට පැනලා සාමාන්‍ය FZ එක වගේ නෝමල් මේ සයිලන්සර් ගෙඩියක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒත් එක්කම පිටිපස්සට ගියාට පස්සේ ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. මල්ලි පොඩ්ඩක් මේ පැත්තට ඇවිල්ලා ක්ලෝස් අප් එකක් කරන් දෙන්න මේ ටික. ඉතින් ඔයාලට බලා ගන්න හම්බෙන්නේ ඩ්‍රම් බ්‍රේක් සිස්ටම් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ පිටිපස්සට. පේනවද? මේක ඩ්‍රම් සයිස් එක ගැන කතා කරොත් 130 මිලිමීටර් සයිස් එක තමයි ඩ්‍රම් එක සයිස් එක ඔයාලට බලා ගන්න හම්බෙන්නේ. ඉතින් පිටිපස්සේ ටයර් සයිස් එක ගැන කතා කරොත් එහෙම 120 තමයි MRF එකෙන් ටයර් එක දීලා තියෙන්නේ. සාමාන්‍ය ඇලෝ වීල් සයිස් එකට 120 තමයි මේකට එන්නේ. ඉතින් මේකට ගොඩක් අය ඉස්සරහට දා 140 වගේ දාන්න පුළුවන් මේකට. මේ දාන්න පුළුවන් මේකට. ඉතින් ඒත් එක්කම එන්ජින් ටයර් පිටිපස්සේ බෑක් ගාඩ් එක බලා ගන්න හම්බ වෙනවා මඩ විසෙනවට. ඒත් එක්කම පිටිපස්ස පෙනුම ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය ඉස්සරහට මේ කොටස කපලා නම් ප්ලේට් යටින් ගහයි ඉස්සරහට ගොඩක් කට්ටිය මේ බයිසිකල් ගන්න කට්ටිය. එතකොට නම් ඉතින් මෙන්න මේක තියෙන්න ඕන. නැත්තම් මේ අනිවාර්යෙන් මඩ විසෙන උඩට මොකද පිටිපස්ස මේ මෙතන ටේල් එක අවසානයේනට වඩා ටයර් එක පිටිපස්සට වැඩි. එතකොට මේක නැත්තම් අනිවාර්යෙන් මඩ විසෙන ඔන්න ඔහොම. සාමාන්‍ය මඩ විසෙන එක ගැන කතා කරා මෙහෙම ගිහලා තමයි මෙන්න මෙතෙන්ට වගේ මඩ විසෙනවා. මේක අනිවාර්යෙන් 100,000ක් ෂුවර් එක. NS වලත් ඒ වගේ තමයි. මේක කැපුවොත් අනිවාර්යෙන් එදේ වෙනවා. එතකොට මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්තම් මඩ විසෙනවා අනිවාර්යෙන් 100,000ක් ෂුවර් එක. එතකොට ඒත් එක්කම බයිසිකලේ පැත්තේ පෙනුම මෙන්න මේ ආකාරයට තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔන්න ඉතින් මම කැමරා එක අතට අරගෙන වීඩියෝ එක අරන් ආවා. යාට මේකේ පෙන්වන්න බැරි දේවල් ලේසියෙන් පෙන්වන්න පුළුවන් මේ විදිහට. ඉතින් බයිසිකලේ පෙනුම ගැන කතා කරත් උඩින් මේ වගේ පෙනුමක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් එතකොට ඔයාලට මම මුලින් පටන් ගන්න මේ පැත්තේ. ඉතින් එන්ජින් කිල් එකයි ස්ටාර්ට් රන් එකයි ඔක්කොම එකට තමයි එක ස්විච් සෙට් එකෙන් තමයි හම්බෙන්නේ. මම EFI එක ඔන්න සද්ද වලට හෙද්දන්න බලන්න. ඔයාලට ඇහුණත් දන්නේ නැහැ. ඔක තමයි EFI එක ඔන්න සද්දේ. ඉතින් කිල් ස්ටාර්ට් එක බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔන්න බයික් එක ස්ටාර්ට් වුණා. දැන් ඔන්න බයික් එක ස්ටාර්ට් එක තමයි තියෙන්නේ. හරි ඉතින් බයිසිකලේ මීටර් ක්ලස්ටර් එක ගැන පොඩ්ඩක් කතා කරමු අපි දැන් මේ පැත්තට ඇවිල්ලා. මීටර් ක්ලස්ටර් එක ගැන කතා කරද්දී මුලින්ම ඔයාලට පේන්නේ ඩෑෂ්බෝඩ් එකේ දැන් තියෙන මීටර් ක්ලස්ටර් එක. උඩින්ම බලා ගන්න පුළුවන් RPM ගේජ් එක. ඒත් එක්කම ස්පීඩෝමීටර් ගේජ් එක බලා ගන්න හම්බ වෙනවා. ස්පීඩෝමීටර් එක යන ස්පීඩ් එක මෙතනින්
ඔයාලට බලා ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම උඩින් මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට average fuel consumption එක. මෙතන ඔයාලා යනකොට යන්න පටන් ගත්තා ඊපස්සේ බයික් එකේ ලීටරයට කොච්චරක්ද කරන්න කියලා මෙතනින් වල බලා ගන්න හම්බ වෙනවා. මේක සාමාන්‍ය වැඩි වෙනවා 55 65 75 ඔන්න මගේ කිං එක වෙනස් වෙනවා. ඔයා යන විදිහත් එක්ක පාගල යනවා නම් අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් ටිකක් එක වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතනින් යටින් ගියාට පස්සේ ටයිම් එක බලා ගන්න හම්බ වෙනවා. දැන් 1:39ද වෙලාව. 1:39 තමයි දැන් වෙලාව. ඉතින් ටයිම් එක බලා ගන්න පුළුවන් එතනින්. ඒත් එක්කම ෆියුල් මීටර් එක බලා ගන්න හම්බ වෙනවා එතනින් යටින්. දැන් කටු හතරක් තියෙනවා. ඒත් එක්කම ABS ලයිට් එක මෙතනින් බලා ගන්න හම්බ වෙනවා. මේක යද්දිනි වෙනවා. ඒත් එක්කම මේ ස්ටෑන්ඩ් සෙන්ස් එක බලා ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම හෙඩ් පාස් ලයිට් එක තියෙනවා. ආය සිග්නල් ලයිට් එක තියෙනවා. ආය ස්ටෑන්ඩ් සෙන්ස් එක මේ එතනින් දැන් මේක 612 ඉදලා තියෙන්නේ. හරිම ලෝ මයිලේජ් එකක්. මම දැන් ෆස්ට් සර්විස් එක කරලා තියෙන්නේ මේකේ. ට්‍රිප් මීටර් එක ට්‍රිප් B තියෙනවා. ඊට පස්සේ මේන් පල්ලෙහාට ගියාට පස්සේ ස්විච් එක ඔෆ් කරා. ඔන්න ස්විච් එක දැම්මා. අන්න හොඳ තමයි ස්විච් එක පේන්නේ. ඊට පස්සේ ස්විච් සිස්ටම් එකට ආවට පස්සේ ස්විච් පැත්තට මේ තියෙන හෙඩ් ඩිම් එක මේ තියෙන හෙඩ් ඩිම් එක හරිද? ඊට පස්සේ එහා පැත්තෙන් දීලා තිනවා මේ 125 බයික් එකකට මේ හසාර්ඩ් ලයිට් සිස්ටම් එක ඇවිල්ලා තිනවා ඩබල් සිග්නල්. ගොඩක් කට්ටිය වයර් අමුල්ලා ඩබල් සිග්නල් හදා ගන්න ඕනේ. ඉතින් මෙතනදී එහෙම නම් කරන්න ඕනේ නැහැ වයර් අමුණා වුණා. N160 එකේ තිබුණ නැහැ හැබැයි මේ මම රිවිව් කරපු එකේ තිබුණ නැහැ හසාර්ඩ් ලයිට් සිස්ටම් එක. මේකේ තියෙනවා හසාර්ඩ් ලයිට් සිස්ටම් එක. දැන් දැම්මාට පස්සේ සිග්නල් ලයිට් ජෝඩුවන්පත් වෙනවා මේ පේනවද? ස්විච් එකේම දීලා තියෙනවා ඉතින් වාසි එක තියෙන එක. සිග්නල් ලයිට් බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ ෆෝන් එක තියෙනවා. එතන හෙඩ් පාස් එක මෙතනින් තියෙනවා. ඒත් එක්ක මේ පැත්තෙන් එක ස්විච් එකේ කිල් එන්ජින් ස්ටොප් ඒත් එක්කම ස්ටාර්ට්. කොහොම තමයි මේ බයිසිකලේ ඉස්සරහා පෙනුම බලා ගන්නට හම්බෙන්නේ. ඒත් එක්කම මෙතනින් පල්ලයට ඕම ගියාට පස්සේ මේ ආකාරයට මේ බයිසිකලේ එන්ජින් එක කොයිල් පැත්ත බලා ගන්න හම්බ වෙනවා. එන්ජින් එකේ සාමාන්‍යයෙන් 125 එන්ජින් එකට සාමාන්‍ය සයිස් එකටම එන්ජින් එක ඩිසයින් කරලා තියෙනවා. කලර්ස් දෙකකින් ග්‍රේ පාට යට උඩ මැට් බ්ලැක් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ටයිමින් චේන් රෙජිස්ටර් එක බලා ගන්න තියෙනවා normally. ඒත් එක්ක මෙහි අස්සර ගියොත් එම Fi ඉන්ජෙක්ටර් එකයි මැනිෆෝල්ඩ් ඔය දේවල් තමයි බලා ගන්නට හම්බෙන්නේ. ඒත් එක්ක මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ ගියර් දාන අපේ කකුලට හැම වෙලාවෙම හුරු එකම දේ ගියර් දාන එකනේ. බයිකේ වදිද්දි ඒක තියෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ ඉතින් එතනින් එහාට ගියාට පස්සේ මේ බයිසිකලේ ගියර් 5ක වේග පද්ධතියක් එක්ක 125 බයික් එකක් මේක 4 නෙමෙයි 5. ඒත් එක්ක මෙතනින් අස්සර ගියාට පස්සේ බලා ගන්නට හම්බ වෙනවා සාරි ගාඩ් එකක් තියෙනවා. පිටිපස්සේ යන එක්කෙනාට කකුල තියාගෙන නිදාසේ යන්න පුළුවන්. ගොඩක් කට්ටිය නම් ඉතින් අයින් කරලා තමයි මේ කෑලි මොඩිෆයි කරද්දි ගලවලා අයින් කරයි. ඉන්දියාවේ මේ කෑලි එනවා මොකද ඉන්දියාවේ කට ගොඩක්ම ගෑනු කට්ටියම සාරිය ඇඳගෙන පැත්තට වාඩිලා යන්නේ. දැන් නම් සාපේක්ෂව අඩුයි. ඉතින් ඉතින් සාමාන්‍ය එහෙමනේ. කකුල තියාගෙන යන්න සාරිය යන්න අස්ස රෝද අස්ස යන්නේ නැති ප්‍රශ්න හරිම අඩුයි එතකොට. ඒත් එක්කම පස්සට ගියාට පස්සේ මෙතනත් ගහඩ් එකක් වෙනවා. මේ රෝදට මුකුත් යන්නේ නැති. ඇත්තටම ඉතින් සාරියක් අඳගෙන යන කෙනෙක්ට මේ හරියක් මොකක් ඇඳුමක් අඳන් යන දිග ඇඳුමක් අඳන් යන කෙනෙක්ට ඇඳුම්වත් කිසිම දෙයක් රෝදේ හැස්සට යන්නේ නැති වෙන මේ පැත්තෙන් ඇතුළට යන්න නැති විදිහට ඒක ඩිසයින් කරලා තිනවා. ඒකත් සුපිරි. ඇත්තටම මම දැක්කෙත් නෑ මේ කෑල්ල. ඇත්තටම මම දැන් දැක්කේ ඒක. ඊට පස්සේ බ්‍රේක් ලයිට්, ටේල් බ්‍රේක් ලයිට් මේව තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔන්නම තමයි බයිසිකලේ පෙනුම බලා ගන්න හම්බෙන්නේ. මම ඔයාලට පිටිපස්සේ මේ සීට් එක ඇල්ල පෙන්නන්න. ඔන්නම තමයි සීට් එක ඇරියාම බලා ගන්න හම්බෙන්නේ.
මෙතන ටූල් කිට් එක හම්බෙන්නේ. මේක නම් ඉතින් ප්ලග් එක ගලව ගන්න පුළුවන්. ආයෙ 10 අතුරක් ඇති වෙනවා වරින්. 10 අතුරත් එක්කම ප්ලග් එකේ ගලවන කෑල්ලත් එක්කම දාන මල් නියන් මල් ස්ක්‍රූප්පු නියනක කෑල්ලක් ඇති. දෙකකට සෙට්ලා සෙට් වෙන්නේ සාමාන්‍ය Yamaha බයික් වල නම් එහෙම තමයි එන්නේ මේක ගලවලා. හෙඩ් ඩූ ඩෑරි. ඒත් එක මේ මැද සීට් එක ගලවන්න නම් මේ 10 යන්න එකක් තියෙනවා. බැටරි එක නම් මේක මං හිතන්නේ එන්නේ 12 watt 5 ampere බැටරියක් තමයි ගොඩක් වෙලාට මේකට එන්නේ. මොකද 125 බයික් කියන්නේ. එතකොට සීට් එක වහන්නේ මෙන්න මෙහෙම දාලා ඊට පස්සේ යරට ගියොත් එහෙම එන්ජින් ගාඩ් එක බලා ගන්න හම්බ වෙනවා. ඒත් එක්කම මේන් ස්ටෑන්ඩ් එක ඩබල් ස්ටෑන්ඩ් එක දෙකම එකයි. ඒක බලා ගන්න හම්බ වෙනවා. ඊට පස්සේ හෝන් එක බලා ගන්න හම්බ වෙනවා. සිංගල් හෝන් එකක් තමයි මේකේ තියෙන්නේ. ඔන්න ඔහොම තමයි බයිසිකලේ පිට පෙනුම බලා ගන්න හම්බෙන්නේ. මේ බයික් එක නිකන් රයිඩ් එකක් දාලා දාන වීඩියෝ එකක් කොහොමත් මේ වීඩියෝට අප්ලෝඩ් කරනවා. මම බයික් එක කොහොමද බැලන්ස් එක නම් මම කියන්න. ඉතින් අපි වීඩියෝට යමු එහෙනම් දැන්. ඉතින් ඔන්න බයිසිකලට මම නැග්ගා. අපි වටයක් පදලා බලමු. බයික් ස්ටාර්ට් කරගත්තා. පදලා බලමු එහෙනම් කොයි වගේද කියලා බයිසිකලේ. ඉතින් බයිසිකලේ ගොඩක් ස්පීඩ් පදින්න බෑ. මොකද මේක මේ සෙෂන් බයික් කියන්නේ. මොකම තමයි මට දිද්දි වලට පේන්නේ. ඔයාලට මාව. එනවා. 3x දාගන්න මල්ලි. ඉතින් ඔන්න බයිසිකලේ පදිද්දි මෙහෙම තමයි මට ෆීල් වෙන්නේ. බයිසිකලේ පර්ෆෝමන්ස් එකත් අර මේ සෑහෙන දුරට මේ මට නම් තේරෙනවා. මොකද මේකේ මේ ඔන්නම තමයි මට නම් බයිසිකල ඇත්තටම ෆීල් වෙන්නේ. බ්‍රේක් එහෙමත් හොඳට ළඟ වදිනවා මේකේ. ඔන්නම තමයි බයිසිකලේ ඇත්තටම ෆීල් වෙන්නේ. මේක යද්දි මේ ගියර් පොසිෂන් එකෙන් පෙන්නනවනේ ඒක ඇත්තටම මේ වාසිදායකයි. දැන් මම යද්දි මම දැක්ක මේකේ ඇවරේජ් ෆියුල් කන්සම්ප්ෂන් එක පෙන්නවා ලීටරයට කිලෝමීටර් 52ක් වගේ පෙන්නවා. මේ යද්දි තව යද්දි වෙනස් වෙනවා. දැන් සාමාන්‍ය එකම ස්පීඩ් එක 60ට වගේ යනවනේ එක දිගට. මේක සාමාන්‍යයෙන් ලීටරයට 75 මේ 60න් උඩ පෙන්වන්න පුළුවන්. ඇවරේජ් ෆියුල් කන්සම්ප්ෂන් එක කියන්නේ ඒක තමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බයිසිකලේ මට රයිඩින් එක සෙට් උනේ. ඉතින් බයිසිකලේ රයිඩින් ගැන පොඩ්ඩක් මම කියන්නම් ආපහු සැරයක්. බයිසිකලේ මට පදිද්දි නම් ඇත්තට මාර බැලන්ස් එකක් තේරෙනවා බයිසිකලේ 125 බයික් එකත් එක්ක මේකේ තියෙන හැන්ඩල් එකත් එක්කම වගේම මේ බ්‍රේකින් සිස්ටම් එකත් එක්ක මට නම් ඇත්තටම සෑහෙන්න දුරට හිතට ඇල්ලුවා බයිසිකලේ. මගේ මේ අදහස තමයි මම මේ කියන්නේ. ඉතින් මගේ අදහස විදිහට මම ගොඩක් බයිසිකල් පදිනවා. ඉතින් මේ තියෙන්නේ මගේ version 3 එකක් තියෙන්නේ ඔක්කොම මේ ගොඩක් තව දෙයක් කියන්න තියෙනවා. ගොඩක් කට්ටිය අහලා තිබ්බා බයිසිකල් බ්‍රේක්ඩවුන් එකේදී පෙන්නුවට පස්සේ මේ දවසින් දවස බයිසිකල් කියලා. ඉතින් මම බයික් කරන්නේ බයික් සේල් එකක් කරන්නේ FZNS D-Tracker වගේ තමයි මම කරන්නේ සේල් එකක් කරන්නේ. ඉතින් ප්‍රධාන මාතෘකාව තමයි බයිසිකලේ මේකේ රයිඩින් පැත්තනේ මම දැන් කියන්න හැදුවේ. ඉතින් රයිඩින් පැත්ත මට නම් සෙට් උනේ බයිසිකලේ හැන්ඩල් එකත් එක්කම මාර බැලන්ස් එකක් තේරුණා මට බයිසිකලේ ඇත්තටම. ඒ බැලන්ස් එක ඇත්තටම සාමාන්‍යයෙන් දුරක් පදිද්දී එහෙම සාපේක්ෂව ලොකු අපහසුතාවයක් නොවි. මං කියන්නේ පිටිපස්ස එක්කෙනා ගැන නෙමෙයි. පිටිපස්සේ යන එක්කෙනාට කොයි බයිසිකලයක ගියත් පස්ස රිදෙනවා හොඳ රිදෙනවා. ඒක සාපේක්ෂව හැම බයික් එකකටම සමානයි. ඉස්සරහා පදින එක්කෙනාට ගැන කියද්දි මට නම් ඇත්තටම පහසුවක් තේරුණා බයිසිකලේ පදිද්දි. ඒත් එක්කම හැන්ඩල් එකේ පළල් වයිඩ් එකත් එක්ක මාරම අතට ෆ්‍රී හරිනම් අර සමහර බයික් වල N160 එකේ එහෙම හැන්ඩල් එක මෙහෙමනේ තියෙන්නේ. අපි නැග්ගට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේකේ සාමාන්‍යයෙන් FZ V3 එකේ V2 එකේ වගේ අතට මාරම පහසුයි. ඉතින් ඒත් එක්කම ඒ වගේ තමයි මට රයිඩ් එක නම් මට සෙට් උනේ. ඉතින් බයිසිකලේ මේකේ නඩත්තුව ගැන කතා කරොත් එහෙම දැන් මේකේ ෆ්‍රී සර්විසස් යන්නේ නේද මල්ලි? ඉතින් ෆ්‍රී සර්විස් යන බයික් එකක් මේක. තාම සෙකන්ඩ් සර්විස් එක නේද මේකේ? ෆස්ට් සර්විස් එක. දැන් මේකේ කිලෝමීටර් 600 ගණන් පැදලා තියෙන්නේ. මේ සර්විස් ටික ගානට නොමිලේ කරන් යන්න තියෙන්නේ. කරන් ගිහිල්ලා ඊට පස්සේ එන හැම අවස්ථාවකදම හැම සර්විස් එකම කිලෝමීටර් 2500න් 3000න් වගේ එන්ජින් ඔයිල් ටික මාරු කරගන්න. මොකද එන්ජින් එක මේක අලුත් එන්ජින් එකනේ. දැන් තාක්ෂණෙත් එක්ක එන එන්ජින් ඔයිල් එහෙම ගානට වෙලාවට මාරු කරගන්න 2500 2500න් ගොඩක් දුර පදින්න එපා. ඒකත් පුළුවන් නම්
සින්තටික් ඔයිල් එකක් යූස් කරන්න මිනරල් එකකට වඩා සාපේක්ෂව අලුත් එන්ජින් එක නිසා සින්තටික් ඔයිල් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම එතනින් එහාට කතා කරොත් එහෙම බයිසිකලේ ඕවරෝල් ගැන කතා කරද්දී මේකේ ප්‍රයිස් එක ගැන කියද්දි මේකේ මිල සඳහන් වුණේ 7,77,000ක්. ඒ කියන්නේ 7,69,900ක් තමයි මේකේ මිල අපිට කිව්වේ. ඉතින් මේක ඉස්සරහට මිල වැඩි වේද අඩු වේද කියලා මට දල වශයෙන් කියන්න බෑ. දැනට වර්තමාන පවතින මිල 7,77,000ක් තමයි. ඉතින් මේ මිලත් එක්ක ගද්දී මේ බයිසිකලේ වටිනාකමට සාපේක්ෂව තියෙන දේවල් ගැන කතා කරද්දී මේ බයිසිකලේ වටිනාකමට සාපේක්ෂව ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ඒත් එකක් තමයි ABS සිස්ටම් එක. ඒ වගේම මීටර් රස්ට් එකේ තියෙන ෆීචර්ස්, ඒ වගේම මොනෝෂොක්, ඒ වගේම ස්පෝර්ට් ලුක් එක, ඒ වගේ හැඩය, ඒ දේවල් මේ බයිසිකලේ බලා ගන්නට හම්බ වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට මෙතනින් මට කියන්න බැරි කාරණාවක් තියෙනවා. මේකේ ස්ප්‍රින්ට් EBT කියලා ගහලා තියෙනවා. ඉතින් මේක හීරෝලාගේ අලුත් ෆීචර් එකක්. මේක ගැන කිව්වොත් ස්ප්‍රින්ට් එන්ජින් බැලන්සර් ටෙක්නොලොජි. ඒ කියන්නේ ගොඩක් වෙලාවලට එන්ජින් එක ලොකු RPM වල යද්දී වගේම එකපාර පිකප් කරද්දී අර කියන්නේ අර ඇක්සලරේෂන් එකකදී වගේදී ගොඩක්ම අර දෙදරන ගතිය ගතට හිතට දැනෙන්නේ නැති කතන්දරයක් තමයි එතන තියෙන්නේ. මම තාම කරලා බැලුවේ නැහැ. මොකද මේක මේ බයිසිකලේ තාම සෙෂන් සාමාන්‍ය සෙෂන් බයික් එකක්. ඒ නිසා ස්පීඩ් ලොකු ස්පීඩ් වල යන්න බෑ. තව දෙයක් කියන්න තියෙනවා. ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ අර මේ අලුතෙන් ගත්ත බයික් ගත්ත කට්ටිය වැරදීමකින් ආසාව කරවා ගියාර සෙෂන් කාලේ ඇතුළත 70-80ට ඇල්ලුනා කියලා. අනේ අයියේ මට දැක කමෙන්ට් වල දාලා දෙනවා. අනේ අයියේ මං 70-80ට ගියා. ප්‍රශ්නයක් වේවිද මෙහෙමද කොහොමද කියලා අහලා තිබ්බා. ඒකට දෙන්න තියෙන උත්තරය තමයි අලුත් බයිසිකලයක බෝර් එක සෑහෙන දුරට අලුත්. ඒ කියන්නේ එන්ජිම සෑහෙන දුරට අලුත්. එන්ජිම ඇතුලේ පාර්ට්ස් ගෙවිලා නැහැ. දැන් එළියේ ගැන කතා කරද්දි මේ ඩිස් උනත් එහෙමයි. මේ ඩිස් එහෙම ලොකුට ගෙවිලා නැහැනේ. ගෙවිලා කියන්නේ ඇඟිල්ලට නිකන් අර කෙන්දක් තරම්වත් අහුවෙන්නේ නැහැ ගෙවිලා කියලා. එතකොට බ්‍රේක් එහෙම මුල් කාලෙදි සාමාන්‍යයෙන් ලොකුවටම පර්ෆෝම් කරන්නේ නැහැ බ්‍රේක්. මොකද චුට්ටක් කැපෙන්න ඕනේ මේ ඩිස් එකක් උනත්. ඒ වගේම තමයි මේකේ මේ එන්ජින් එකත්. ඇතුලේ කෑලි එහෙම ඔක්කොම අලුත්. ඒ නිසා තමයි කියන්නේ මේ ලොකු ස්පීඩ් යන්න එපා. මේ සෙෂන් කාලය ඇතුළ තුල 50-60 ස්පීඩ් එකක් පාවිච්චි කරන් යන්න කියලා. දැන් ගොඩක් කට්ටිය කියලා තිබ්බා මේ මං ගත්ත ගමන් බයිසිකලේ 70 වලට ඇද්දා. අනේ මාර වැඩේ වෙයි. මොනවා වෙයිද දන්නේ නැහැ. ඔය වගේ කතන්දර ටිකක් මම දැක කියලා දෙන්න. ඒකට කියන්න තින්නේ එහෙම සාමාන්‍යයෙන් එකපාරක් දෙපාරක් අවස්ථා දෙකකදී තුනකදී 70-80ට ගියාට කියලා එන්ජින් එක බෝර් එක සීස් වෙන්නේවත් ඩැමේජ් වෙන්නේවත් නැහැ. මේක එක දිගට දැන් ඔයා හිතන් දැන් මේ 50 ගානට කියලා මම අල්ලන් ඉන්නේ. දැන් මේ උඩරිම අල්ලන් ගද්දි දැන් ඔයාලට 100ට වගේ යන්න පුළුවන් මේ උඩරිම අල්ලගෙන සෑහෙන නිතරම වගේ පදිනවා නම් මේ බෝර් එක කැපිලා විනාශ වෙලා යන්න පුළුවන්. එකපාරක් දෙපාරක් අල්ලලා බැලුවා කියලා එන්ජින් එකට එහෙම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. එහෙමයි කියලා එහෙම අල්ලලා බලන්න එපා. මේ දන්නේ නැතුව අල්ලලා හිතේ අමාරුවෙන් ඉන්න කෙනෙක්ට තමයි මම මේ දේ කිව්වේ. සාපේක්ෂව එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඉතින් එහෙම නොවෙන්නෙත් නැහැ. ඉතින් අර නිතරම අල්ලන කෙනෙක්ට ඉතින් එන්ජින් එක විනාශ වෙන්න පුළුවන්. බෝර් එක කැපෙන්න පුළුවන්. ඒකට බෝර් කරලා දාන්න තමයි තියෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා සෙෂන් කාලය ඇතුළත තුල සාමාන්‍යයෙන් 50-60ට පැද ගන්න. කොහොමත් කිලෝමීටර් 3000-4000 තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ මේ සෙෂන් පීරියඩ් එක. සාමාන්‍ය ඔයිල් සම්පූර්ණයෙන් අන්තිම සර්විස් එකත් ඉවර කරලා අල්ලලා බලනකොට වඩා තව පොඩ්ඩක් කිලෝමීටර් 1000-2000 පැදලා 3000-4000ක් වගේ වෙන පැදලා මේ ඒ වගේ ස්පීඩ් එකක් අල්ලලා බලුවට ප්‍රශ්නයක් නැහැ. ඕවරෝල් ගත්තට පස්සේ මේ බයිසිකලේ මිල 7,69,900ක් තමයි සඳහන් මිල. ඉතින් මේ මිල ඉස්සරහට වැඩි වේද අඩු වේද කියලා මට කියන්න බෑ හරියටම. ඉතින් එම තමයි මේ බයිසිකලේ විස්තර ටික මට පැහැදිලිව කියන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ බලන කට්ටිය දන්නවා මම බයික් එක රිවිව් එකක් ගෙනාවොත් එහෙම ඒ රිවිව් එකේදී බයිසිකලේ හැමදේම කියනවා කියලා. හොඳයි නරකයි ඔක්කොම මට නම් ඇත්තටම මේක නරක සෙට් උන්නේ නැහැ. නැතෝ මේ කියන්න බැරි කමක් නෙමෙයි නරකක් මට සෙට් උන්නේ නැහැ මේ බයිසිකලේ. දැන් අර N160 රිවිව් එක කරද්දී මං කිව්වානේ මේකේ මේ මලකට පැල්ලම් අල්ලනවා කියලා. මේකේ එහෙම සිද්ධි නැහැ. මලකට කන අරහෙන් දිරන කෑලි වැටෙන එහෙම සීන් නම් නැහැ මොකද. මේ ඇත්ත කියන්න ඕනේ වීඩියෝ එකේදී මේ බොරු කිය අමාරු දාන්න බෑනේ. මොකද ඇත්තට මම බොරු කියලා මේක ප්‍රමෝට් කරන්න ඕනේ නැහැ. මට හීරෝ එකෙන් ගෙවන්නෙත් නැහැ නැත්තම්. අනිත් මම මේ බයිකේ තියාගෙන පදින්නෙත් නැත්තම් නේද මල්ලි. ඒව මට බොරු කියන්න කිසිම හේතුවක් නැහැ. ඇත්ත දේ තමයි කියන් යන්න තියෙන්නේ. ඉතින් මම දැන් මේකේ හොඳ කියලා මේ මමත් මේකක් කරන් පදින්නේ නැහනේ. හරිද? ඉතින්
බයිසිකලේ සම්පූර්ණ විස්තරයේදී ඕවරෝල් මට නම් මේ බයිසිකල ඇත්තටම සෙට් වුණා පර්සනල් මට මේ අඩුපාඩු මුකුත්ම සෙට් වුණේ නැහැ මට බයිසිකලේ. ඉතින් පිටිපස්ස සීට් එක ගැන පොඩ්ඩක් මම කියන්න ටක් ගාලා මේ වීඩියෝ එකේ අවසානයේදී මේ සීට් එක ඇත්තටම මේ චුට්ටක් උසට පෙවුනට මෙයාලගේම හංක් 160R එකක් එනවා නේද? ඒකේ සීට් එකට වඩා සෑහෙන්න වෙනස් මේක. ඒ බයික් එකේ සීට් එක නම් මීට වඩා අන්කම්ෆර්ටබල් වෙන්න පුළුවන්. මොකද ඒක උසත් එක්ක මෙච්චර සීට් එක මේ වයිඩ් නැහැ ඒකේ. වයිඩ් වුණත් උස වැඩි නියන් අර දැන් ඝනකම් වැඩි වගේ. දැන් මේ මල්ලිත් කිව්ව ඒ කතන්දරේ සීට් එක පොඩ්ඩක් රක් වැඩි කියලා කිව්ව පැහැදිලිව. මේකේ සීට් එක ඒ වගේ නැහැ. පහසුවෙන් ගමනක් යන්න පුළුවන් කියලා මට තේරෙනවා මේ බයිසිකලේ පිටිපස්ස යන කෙනාටත්. සාපේක්ෂව ওই දේවල් ටික තමයි ගන්න ඉන්න කෙනෙක්ට වටින්නේ. තවත් කෙනෙක් අහලා තිබ්බා රයිඩර් 125 එක ගන්නවද මේක ගන්නවද N125 එක ගන්නවද කියලා. මට ওই බයික් තුනෙන් ඇත්තටම අර අනිත් දෙකේ මම රිවිව් කරේ නෑ. ඒ වුණාට රිවිව් කරපු නැති වුණාට මේ බයිසිකලේ විස්තර මම දන්නවා. ඇදලත් බැලුවා. ඒ බයික් තුනෙන් නම් සාපේක්ෂව මට ඇඟට ඇල්ලුවේ මේක තමයි. ඇත්තම කතාව ඒක තමයි. එතකොට මේ රයිඩර් 125 එකත් ඇත්තටම පෙනුමෙන් මෙච්චර ගතියක් බලන කට්ටියට පෙනුම කියන එක ඇත්තටම සාපේක්ෂ දෙයක් නේ. ඒක මට සෙට් වෙන්නේ නැතුව වෙන කෙනෙක්ට සෙට් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් තියෙනවා. රයිඩර් 125 එකට වඩා බලද්දී මේකේ ඔප්ෂන් පොඩ්ඩක් වැඩි. ඒකට ගන්න කෙනාට මේ මිලත් එක්ක ගොඩක් කට්ටිය මේකට යයි කියලා මම නම් හිතන්නේ. ඉතින් ඔහොම තමයි බයිසිකලේ විස්තර ටික අපිට කියන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට මේ වීඩියෝට බයික් එක ලබා දුන්න මල්ලි ගැන මතක් කරන්න ඕනි. ඉතින් වීඩියෝ එකට මේ බයික් එක ඉල්ලලා මෙයාලගේ ගෲප් එකේම පෝස්ට් එකක් දැම්ම ගොඩක් කට්ටිය ඉදිරියපත් වුණා මම එන්නම් එහෙමයි මෙමය කියලා. ඉතින් එන්න හදපු හැමෝටම බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට අරන් මේ හැමෝම මතට බයික් එක යවන්න මේ උදව් කරපු එන්න හැමෝම හිටපු හැමෝටම. ඉතින් මේ බයිසිකල් රිවිව් එකට ගෙනාපු අපේ ගිම්හාන් මල්ලිව මතක් කරන්න ඕනේ එන්න. මේ ඉතින් හොඳ කොල්ලෙක්. හැමෝම මෙයාට මේ බයිසිකලේ රිවිව් එකට ලබා දුන්නාට හැමෝම ස්තුති කරන්න ඕනි. මෙයා හින්දා ඔයාලට මේ බයිසිකලේ රිවිව් එකක් විදියට ගෙන්න ලැබුණා. ඉතින් මෙයා ගොඩක් දුර ඉඳන් ආවේ. මේ ඒත් එක්කම හැමෝම මෙයාට thank you කියන්න ඕනේ comment section එක බලද්දී සතුට හිතන විදියට. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඒත් එක්කම අපිට කියන්න ඕනේ මේ හීරෝ හන්ක් එක අලුත් හන්ක් එක කාටද තියෙනවා රිවිව් එකට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම පෝස්ට් එකක් දැම්මේ නෑ ඒකේ. දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා අනිවාර්යෙන් comment section එකේ message එකක් දාන්න. ඒත් එක්ක මම මගේ මේ වීඩියෝ එකේ යට නම්බර් එක දාන්න. කාගේ හරි ළඟපාතෙක් කෙනෙක්ගේ බයික් එකක් තියෙනවා රිවිව් එකට අරන් එන්න කියලා මම කියනවා. ඉතින් අද වීඩියෝ මෙතනින් අවසానයි. ඔයාලා හැමෝටම බලපු හැමෝටම බොහොම ස්තුතියි. අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න බොහොම ස්තුතියි.